සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි මේ කතා කරන්න යන කාරණා ඔබ නිවැරදිව කරනව නම් ඔබට ඇති ආර්ථික ප්‍රශ්න සියල්ලම ඔබට ඇති මුදල් ගැටලු සියල්ලම විසඳ ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට ධනය ගලාගෙන එන්න පටන් ගන්නවා. අපේ channel එකේ කතා කරපු කාරණා නිවැරදිව කරලා සාර්ථකුණ මිනිස්සු ඕන තරම් ඉන්නවා. ප්‍රධානම දේ තමයි විශ්වාසය කියලා කියන්නේ. මොකද මේ කාරණා විශ්වාස කරන අයත් ඉන්නවා, නොකරන අයත් ඉන්නවා. ඉතින් ඔබේ විශ්වාසය කියන කාරණය ඉතාමත් වැදගත්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙම වුණොත් මේ වගේ වටින වීඩියෝස් ඔයාලට දිගටම නරඹන්න හැකියාවක් තියෙනවා. මුලින්ම අපි හඳුනා ගන්න ඕනේ අපේ නිවසට ඇස්වහ කටවහ අඬවැඩියා දෝෂ තියෙනවද කියලා. ඒක අපිටම බලා ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි පුහුල් ගෙඩිය කියලා කියන්නේ. ඔබේ නිවස ඉදිරිපිට පුහුල් ගෙඩියක් එල්ලන්න. විශේෂයෙන් පාරේ යන එන අයට පෙනෙන්නට තමයි මේ පුහුල් ගෙඩිය එල්ලන්නට අවශ්‍ය. එවිට දවස් කිහිපයක් යන විට මෙම පුහුල් ගෙඩිය කුණු වෙලා වැක්කිරෙනව නම් ඔබේ නිවසෙත් ඇස්වහ කටවහ අඬවැඩියා දෝෂ තිබෙනවා. අන්න ඒ ඇස්වහ කටවහ අඬවැඩියා දෝෂ නිසා ඔබේ නිවසේ ගස් කොළන් වල පළදාව පවා ඉක්මනින්ම නරක් වෙලා යන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබ කොතරම් ධනය ඉපයුවත් ඉතිරියක් වෙන්නේ නැහැ. ගෙවල් දොරවල් වල වැඩ පවා එක තැන නතර වෙලා ඒවා ඉදිරියට කෙරෙන්නෙත් නැහැ. ඉතින් මේකට විසඳුමක් මම කලින් ගෙනාපු වීඩියෝ එකකිනුත් මම කතා කරා. ඒ තමයි මෙන්න මේ කහ වතුර සහ මිරිස් අබ කියලා කියන්නේ. ඉතින් ඔයාලට අපේ channel එකට ගියොත් ඒ වීඩියෝ එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ උඩිනුත් මම කාඩ් එකක් දාන්නම්. එහෙම වුණොත් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක ඒ හරහා ගිහිල්ලත් නරඹන්න. ඒ වගේම තවත් වැදගත්ම කාරණාවක් තමයි ඔබේ නිවස තුලට එන ආලෝකය යලි පරාවර්තනය වෙන වීදුරු, ඡායාරූප, රූපවාහිනී යන්ත්‍ර, අල්මාරි, කැබිනෙට්ටු මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් ඒ දේවල් ඉතාමත් අසුබයි. ඒ කියන්නේ මම තව ටිකක් ඒක සරල කරොත් ඔබේ නිවසට ආලෝකය වැටෙනකොට ඒ ආලෝකය නැවතත් එළියටම එන විදියට නම් ඔබේ රූපවාහිනිය, ඔබේ නිවසේ අල්මාරිය, ඒ වගේම ඔබේ නිවසේ ඡායාරූප, වීදුරු මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් ඒ ආලෝකය නැවතත් එළියට යන විදියට ඒක ඊටමත් අසුබයි. ඉතින් මෙම කාරණේ ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි ඔබ මුදල් දමන සේප්පුව, පෙට්ටගම, අල්මාරිය එහෙමත් නැත්නම් ලාච්චුවක් හෝ වේවා එය ඉදිරිපිට කණ්ණාඩියක් සවි කරන්න පුළුවන් නම් අන්න ඒයින් ඔබේ මූල්‍ය ශක්තිය වර්ධනය කරගන්නට හැකියාවක් තියෙනවා. මේක ඊටමත් වැදගත් කාරණයක්. ඒ වගේම තමයි ඔබ නිවස ඊටමත් පිරිසිදුවට සහ නිවසට ආලෝකය වැටෙන ලෙස තිබිය යුතුයි. ඒ වගේම බොහෝ දෙනෙක් කරන වරදක් තමයි නිතර උස්සලින් කතා කිරීම. ඒ වගේම පරුස වචන කිවීම සහ රණ්ඩු වීම. මෙන්න මේවා නොකල යුතුම දේවල් තමයි මෙන්න මේ වාස්තු ශාස්ත්‍රයට අනුව. ඉතින් එහෙම කරනවා නම් ඔබට එය ඉතාමත් අසුබයි. ඔබේ ධනය පවා ඒ වගේම ඔබේ නිරෝගී සෞඛ්‍ය පවා පිරිහෙන්නට පුළුවන්. අන්න ඒක නිසා නිවස තුල උස්සලින් කතා කිරීම, පරුස වචන කිවීම, රණ්ඩු වීම නොකල යුතුම දෙයක්. ඉතින් මෙම කාරණය ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි ඔබේ නිවසේ අපද්‍රව්‍ය බැහැර කරන බඳුන එහෙම නැත්නම් කුණු බක්කිය නිතරම පියනකින් වසා තබන්න. ඒ වගේම තමයි ඔබ නිවසින් බැහැර කරන අපද්‍රව්‍ය කුණු කෑලි ඔබේ නිවසේ ප්‍රධාන දොරින් පිටතට ගෙන යන්න එපා. එය ඊටමත් අසුබ දෙයක්. ඉතින් එම කාරණය ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි ඔබ නිවසේ සියලුම දොරටු සම්පූර්ණයෙන්ම විවෘත කර තබන්න. අඩක් විවර කර තැබීම ඔබගේ වාසනාවට සෞභාග්‍යයට බාධාගෙන දෙයි. ඒ කියන්නේ ඔබේ නිවසේ දොර ඔබ කිසිම වෙලාවක බාගෙට වහලා හෝ බාගෙට ඇරලා තියන්න එපා. විවෘත කරනව නම් දොර සම්පූර්ණයෙන්ම විවෘත කරලා තබන්න. එහෙම නැත්නම් ඔබේ වාසනාවට සෞභාග්‍යයට එය බාධාවක්මයි. ඉතින් මෙම කාරණය ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. තවත් වැදගත් කාරණයක් තමයි ඔබ නිවස රාත්‍රියේ සම්පූර්ණයෙන්ම අඳුරේ පැවතීම නිසා මූල්‍ය ශක්තිය දුර්වල වෙන්න පුළුවන්.
අන්න එම නිසා රාත්‍රියට එක් විදුලි බුබුලක් හෝ ඔබේ නිවසේ දල්වා තැබීමට කටයුතු කරන්න. මෙය ප්‍රධාන දොරටුව අසල වීම ඉතාමත් සුබයි. ඉතින් මෙම කාරණය ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. තවත් දෙයක් තමයි ඔබ දිනකට අඩුම තරමේ පැය භාගයක්වත් නිවසේ ජනෙල් විවෘත කර තැබිය යුතුයි. මේ ඔබගේ නිදියහනේ සුවයට කෙලින්ම බලපාන දෙයක්. ඉතින් මෙම කාරණය ගැනත් ඔබේ අවධානය වැඩි වැඩියෙන් යොමු කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මම හිතනවා මේ කතා කරපු කාරණා ඔබ කරනවා නම් ඔබට ලැබෙන්න තියෙන ඔබේ නිවසේ තිබෙන ඇස්වහ කටවහ අඬවැඩියා දෝෂ දුරු කරගෙන ඔබට ලැබෙන්න තියෙන ධනය වාසනාව සෞභාග්‍ය ඔබට ඔබේ නිවසට කැන්දන් එන්නට ඔබේ නිවසට රැගෙන එන්නට ඔබට හැකියාවක් ලැබෙයි කියලා. ඉතින් මෙම කාරණා නිවැරදිව කරොත් නිසකවම ඔබ ධනවතෙක් වෙන එක නතර කරන්න කාටවත්ම බෑ. ඉතින් මේ දේවල් විශ්වාසයෙන් යුතුව කරොත් ඔබට උතුරන්න හරියනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් එම නිසා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේම වටින වීඩියෝස් අපේ channel එකේ තවත් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ වටින වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න නම් අපේ හරිමග channel එක subscribe කරන්න. එතකොට මේ වගේ වටින වීඩියෝස් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේ වටින වීඩියෝ එකකින් නැවතත් හමු වෙන තුරු මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.